අද නිවාඩු දවසේ කොයිතරම් ඉක්මනට මල් බර දෙන කාලේ යනවාද කියලා ඔබ හිතනවා ඇති. රොඩ්නේ කොහොමද මේ දැන් සුරංගාගේ චිත්‍රපටයේ පළවෙනි වතාවට උත් එක්ක වැඩ කරේ කිව්වේ. බන්දු සමරසිංහ මහත්මයාත් එක්ක අත්දැකීම් රසක් ඇතිනේ. ඔව්. බන්දු එක්ක ඉස්සෙල්ලාම මම වැඩ කරන්නේ නාන කාමරේ. නාන කාමරේ කියන ටෙලි නාට්‍ය මාලාවේ ඒ කතා සංකල්පයේ බන්දු අයියාගේ රචනා කළේ ගිරිරාජ් අධ්‍යක්ෂණය කළේ සිවගුරුනාදන් මම ඒ කාලේ මට ගිරා කියනවා මේ ගිරා ඉන්නේ බොරලස්ගමේ බන්දය මහරගම මේ ගිහිල්ලා කතා සංකල්පේ ගිරත් එක්ක කතා කර කර ඇඩ් කර පෙන්න පිටපතේ මෙහෙම ලිය යුතුයි කියලා රචනා කරනවා. ඉතින් ඒවා ඊට පස්සේ ගිරා ලස්සනට ගලප ගන්නවා. නාන කාමරේ ටෙලි නාට්‍ය මාලාව බොහොම අපූර්වට මේ කියන්නේ ප්‍රචාරය වුණා. අද ඒක DVD පට හැටියට හැමතැනම දෙනවා. රසිකයෝ හරි බොහොම සතුටින් වැළඳගත්තු. නිතරම රොඩ්නි මතක් කරනවා ඒක. ඒක මේ මම අහලත් නෙවෙයි. ඒක ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය බොහොම අපූර්වයි. ඊට පස්සේ දර ගෑරේජ් වලදී බන්දයගේ ගෙදරමයි රූගත කිරීම බොහෝ විට කෙරුණේ හරියවට. ඉතින් එතනදිත් මම සම්බන්ධ වුණා. ඉතින් බන්දු අයියා ගොඩක් දේවල් වලට මාව සම්බන්ධ කරගත්තා. එහාගේ නිර්මාණ වලට. ඉතින් ඒ අත්දැකීමුත් තියෙනවා. ඊට පස්සේ පීටවන් චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා. බොහොම අපූර්වයි ඒකේ රුගත කිරීම. ඉතින් ඒ අත්දැකීමුත් තිබුණා. ඉන් අනතුරුව මේ චිත්‍රපටියේ My name is Bandu. ඇත්තටම My name is Bandu කමක් නැද්ද මන්ද සුරංගමල්ලි මේව කොට ඕක නම් කරලා තියෙන පිටපතේ තිබුණේ. තිර පිටපත හම් වෙනකොට වෙන නමක් තිබුණේ. වෙන නමක් තිබුණේ නාටාමි කියලා. නාටාමි කියලා. පස්සේ නාටාමි කියන නමින් තමයි තිර පිටපත නම් කරලා තියෙන්නේ. චිත්‍රපටිය මෙහෙම වුණා. ඉතින් හරි සතුටුයි දැන් ආයුෂ්මන්ත වගේ අපේ පළපුරුදු කැමරාකරුවෙක් තමයි මේ කැමරා අධ්‍යක්ෂකවරයා. ඔහු හුඟක් වෙහෙසුණා අපි පිටකොටුව වගේ හරි ජනාකීර්ණ තැනක රූගත කිරීම කළා දවස් කීපයක් ඒ බස් ස්ටෑන්ඩ් එකේ. එතකොට ඒ හරියේ රටේ හතර දිග්භාගයෙන් එන අය උතන ඉන්න බෑ. හරි පිළිවෙලකට කට්ටිය හිටිය සෙනග. කියන්නේ හොඳට කියන විදිහට හරි අපේ ලංකාවේ තියෙනවා හරි සාන්තකමක්. ගොඩාක් සෙනග ඉන්න තැන් වල එම විසිල් ගැයිලි අරේ මේ නිකන් ආමුතු සද්දේම නෑ. කොහොමද බන්දයි මේ හැබැයි එතනදී ඒ බිම්මට්ටමේ ලැබිච්ච සහයෝගයත් හරි අපි අගය කරන්න ඕනේ. මොකද පිටකොටුවේ ඉන්නවා නංගි මේ වරතු දෙන්නේ නැති කට්ටිය. ඔව් සිනමා සක්විති ගාමිණී පොන්සේකා මහත්මයාගේ ආත්ම පූජා බලපු තැන ඉඳලා සමහරව ඈයෝ අපිත් එක්ක කතා කරන. දැන් රූගත කිරීම ඉවරලා අපි වාහනේට වෙලා ඉන්නකොට ඇවිල්ලා කියනවා කතා කරනවා. අල්ලේ ගාමිණී මහත්තයා තමයි මගේ ෆේවරිට්. එයාගේ අහවල් චිත්‍රපටි ඉඳලා මම හැමදාම 10යි 2යි 6යි එහෙම බලනවා කියලා ඔහොම කියනවා. ඕන් තව කවුරු හරි ඇත්තටම ජීවිතේ සැබෑවින්ම නාට්‍යාමි රස්සාව කරන අය ඇවිල්ලා කතා කරනවා. අල්ලේ අපි මේ වැඩේ රස්සාව කරලා අපි ඉතින් අරේට ගිහිල්ලා ගේටි සෙල්ලමාල් අමුතු ඉනේ රොඩ්නි කට්ටිය කතා කරනකොට අපි මේ චිත්‍රපට බලනවා. අපේ ෆේවරිට් බන්දු එහෙම කියලා කියනවා. ඉතින් අමුතු සිනමා රසිකයෝ අපිට හම්බුණා එතන. ඒ පරිසරයේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ සහයෝගය දුන්නා. දැන් සමහරවිට පොඩ්ඩක් හසුරා ගන්න ඕන වෙලාවට අපිට බැරි වෙනවා. එඩේ මේ මාතුරට සහයෝගය දෙන්න. අන්න ඒ වගේ එහෙම පොඩි මේ දැන් සෙට් එකේ නෑ මේ දෙන්නම්. එක මිනිස්සෙක් ආ අපිට කොටු වෙලා. ඇයිලා බොසා මොකද කරන්නේ? පිච්චර් එකක් අයියේ කිව්වා. කවුද ඉන්නේ? මං කව බන්දු සමරසිංහ මහත්තයා ඇඩ් කරනවා මේකේ. කවුද ඩිරෙක්ටර්? මම නම් දන්නේ නැහැ ඒක. බෑ මොකද ගැහුවොත් එහෙම ලෙඩක්. ඒ අහපු විදියට මෙයාට හිතුණා මේ ගානවා හිතුණා ඉතින් බව්. ඒක නම් මොකද මම පොටකසමක් ගාලේ දා ෂූට් එකේ හිටියේ. බව් අප්පා ඒ කියන්නේ මොනවද හිතුණා මෙයාට. නේද දුරංග වාට බව් අප්පා. සෝරි මොකද අපේ කොස්ටියුම් කරපු දැන් දන්නවා ඩිරෙක්ටර් කවුද කියලා නෑ. දන්නවා. දැන් එයාලා මොකද උනේ ඊට පස්සේ කොස්ටියුම් එක කෙනා දැන් මේ මනුස්ස ළඟදිද්දි සුරංගයි බන්දුවට මොකක්ද අන්දන්නේ මේක අන්දන්න දරු කවුද මෙයා? මෙයා තමයි ඩිරෙක්ටර්. දැන් කොස්ටියුම් ඩිරෙක්ටර් පෙන්නවා ඩිරෙක්ටර් කියලා. දැන් එයාගේ පිටිපස්සේ යනවා. දැන් මේ මොකක් හරි මේ සීන් එකකට ඉන්න මොකක් හරිට පව් ආසාව තමයි. ඊට පස්සේ මට ඇහුණා ටිකක් වෙලා ගියාම ගිහින් කියපන් සුමනටයි නැන්දටයි පුංචි අම්මටයි පුතාලා සෙට්ටරේ බන්දු සමරසිංහ ඇවිල්ලා එන්න කියලා. මම කිව්වා දැන් මේ ඉන්න සෙනග මදිද දැන් තව ගෙන්නන්න ලක්ෂ ගාණක් පිටිපස්සේ පිටකොටුවේ. ඇත්තටම ඒක පිටකොටුවේ එහෙම ෂූට් කරන්න හම්බෙච්ච එකම හරි වාසනාවක්. අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපේ මේ කවුද? දයා. මේ වාසනාවක්. මේ දුසන්ත නේද කමන්නේ ඒක වෙන වාසනාවක්.
නෑ ඒ වුණාට අයියේ මෙහෙම වෙනවානේ දැන් අපේ ටෙලි නාට්‍ය වල හරි චිත්‍රපට රූගත කිරීම කරනකොට දැන් අපිට පාරක සීන් එකක් කරනකොට පාරේ කාටවත් යන්න දෙන්නේ නැහැ. ඒ නවතින්න පොඩ්ඩක් නවතින්න මේ සීන් එක ගන්න කියලා. නමුත් එතනදී එහෙම කරන්න බෑනේ. ඒ පරිසරය වෙනස් මේ රොඩ්නි පව් කියන්න මේ බුදු ආන්දර බල වාසනාවක් නෙවෙයි. බුදු සන්තෝ විදපු කරුමයක්. මගේ ඇඟ හිරි වැටලා හිටියේ. අම්මට වන්දේ. මේ ඔයා එන්නක අදිනෝ මේවා. ඉබ්බල්ල ගන්නවා ආදරයටද කරුමකට තමයි. නෑ ආදරේ. මොකද දෙනෙක් කතා කළා. මටත් තව උඩ අපේ කාමරේ නෑ රඳුමාරු කරලා උඩ. ඔව් හරි කාමරේ රඳුමාරු කර ඉන්නකොට එක පාටම මේ දොර කඩාගෙන ආවා. ඔය ආවිල්ල දිනවා අම්බ්‍රා අපි මම දැන් ඉන්න විදිහේ විලිලැජ්ජයි. ඉතින් මට මේව කියන්න බෑනේ. දැන් ඒ ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙලා කරා සුන්දර තමයි ඔබ මේ පිටකොටුවේ මාතෘව සන්තෝෂයි. ඒ වගේ මන්නම් ඇත්තටම බයයි මොළු කියන්න ඕනේ. ඒ හිටපු විදිහ නම් අර මේ හෙව්වනේ කවුද මේක ඩිරෙක්ටර් කියන්නේ? හරි කෝ කියන්නේ බලනකොට එයා හොයලා තියන්නේ එයා ඇඩ් කරා. ඉතින් අපි මුලින් බය වුණාන ගායි කියලා. හැබැයි කොහොම වුණත් සුරංගමල්ලි අවස්ථාව දුන්න එතනම ඔය බුලත් විටි විකුණගෙන එහෙම දවස පුරා එතන ඉන්න එක කාන්තාව වඩේ බදින මැනිකෙද මන්ද හරි ආසයි එඩිටින් වෙනකොට ඒ සීන් තිබ්බා. ඔව් සීන් තිබ්බා. කියන්නේ අපි කිව්වා දැන් ෆයිට් එකක් යන්නේ මේ බය වෙලා ඉන්න කියලා. ඉතින් වඩේ බැද බැද ඉන්නවා. මිනිස්සු ගහ ගන්නවා. එයා hinaයි වඩේ බැද බැද ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වුණා. හරි මං කියන්නේ නැහැ. සුන්දරයි කියන්න බෑනේ බයිනෝ. නෑ මේ අපිට තියෙනවා දැන් මං කිව්වා අපිට හසුරව ගන්න බැරි වෙලාවක අපි මතක් කරනවා. ඔව් අපේ මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙච්ච දයාමල්ලි හරියට උදව් කළා. එයාගේ සහයෝගය නොතිබෙන්න අපිට ඒ වගේ කරගන්න දයානුදින පිටුවට ෂූට් එක කරන්න බෑ. අමාරුලට අපිට කාටවත් හසුරව ගන්න බැරි වෙච්ච තැන දැනගේ සමහර ගෑනෝ නවත්තලා අන්නේ විදිහේ ඒකට නෑ ඇත්තටම ඒ අපිත් එක්ක සාමාන්‍ය වෙන දර්ශනවල වෙන පළාත්වල ඉන්න හරි අහිංසක ඔය මනස බන්දෝ ඊ හරි මේ තමයි කමන්නේ හරි විතරදී ඒ සුළු ඔක්කොම ප්‍රශ්න නෑ බන්දෝ ඊ පිටකොටුවේ තියෙන වැඩේ කලබලයක් නෑ මං ඉන්න ඕනේ කියලා බන්නේ නැද්ද බලන්න මේ ඉන්නේ ඉඳලා ඉන්න ගමන් වෙන අපි දැන් අපි දැක්කෙම නෑ පිටකොටුවේ සමහර ෂූටින් එක මං ඇඳුම දාගෙන එනකොට එනලා මං එනකොට මෙයා අර වගේම ඉතින් අන්දුවයි යරි මේක මොබඩි සද්දයක් ආවනේ අමුතු විදිහේ වටින් පිටකොටුවේ සම්පූර්ණ මේ මිනිස්සේ පව් කියන පිඹුරෙක් වුණානේ. පිඹුණාද? ලොකු නෑ පිඹුරු පිඹෙන්නේ නෑනේ කිඹුල්ලු පිඹෙනවා. දුව නම් හරි ප්‍රස්තාපලු ඒවා හරි වෙනස් ඔයා. පිඹුරු පිඹෙන්නේ. කිඹුල්ලු පිඹෙනවා. මේ විද්වත් සභාවල් බලනවා. හොඳට කතා කරන්න පුතේ. ඉතින් මේ ඒ වගේ අඩුපාඩුකම් මගෙත් තියෙනවා. දැන් කතා කරන්නකෝ. අපි ගීතයක් අහමු. පිඹුරට මොකද උනේ? ගීතෙන් පස්සේ කියමු. ගීතෙන් පස්සේ. සඳනුත් ඇවිල්ලානේ සඳන. සරි. මේක රතු ඇටකාරී වේදිකා නාට්‍යයේ ලූෂන් අයියා ලූෂන් පුලස්කල මහත්මයා රචනා කරලා සංගීතවේදී ඔස්ටි මුණසිංහ තනුව නිර්මාණය කරපු ගීතයක් අපි ගයමු. යස ඉසුරු පිරුණු තන සිරි දෙව්දු සිටින තන යස ඉසුරු පිරුණු තන සිරි දෙව්දු සිටින තන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ යස ඉසුරු පිරුණු තන සිරි දෙව්දු සිටින තන ලා 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 යුක්ති ගරුකාතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත ඇස් ඉදිරියේ උඹ ළඟ ඇස් ඉදිරියේ උඹ ළඟ අතීතයේ ස්ටෝරුවේ දායිඳන් මම නිදි මර මුර කොට බහිරව බිලි පුද කොට රැකගත්තේ නුඹලට යස ඉසුරු පිරුණු තන සිරි දෙව්දු සිටින තන ලා 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 රජවරු රජමැතිවරු යස් රාජ විසෝවරු කලකලි සෙල්ලම් දැක තව කාසිනියන් මට හොඳ
තෑගි දෙයන් මට හොඳ තෑගි දෙයන් මට රජවරු රජමැතිවරු යස රාජ බිසෝවරු කළ කෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගි දෙයන් මට හොඳ තෑගි දෙයන් මට යස ඉසුරු පිරුණු තැන සිරි දෙව්දු සිටින තැන යස ඉසුරු පිරුණු තැන සිරි දෙව්දු සිටින තැන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ. අපි වැඩි පොඩ සකස් කරගන්න ඉක්මනින් විරාමයක් කරගමු. විරාමයෙන් පස්සේ අවසන් විනාඩි කිහිපය අඟහරුවාදා මල්බර දෙන්න.